හෙලෝ ගයිස් අයිබෝන් පිළිගන්නවා SL පබ්ලික් අප් YouTube channel එකට ඔයාලා හැමෝම. අද අපි බලන්නේ මොබයිල් එකේ වීඩියෝග්‍රැෆි කරන content creatorsට ප්‍රයෝජනවත් වන සුපිරි ගැජට් එකක් ගැන. ඒ තමයි DJI Osmo Mobile SE කියන gimbal එක. මේක content creatorsට කොච්චර දුරට worth වෙන best smartphone gimbal එකක්ද කියලා අපි බලමු. වීඩියෝ එකට යන්න කලින් YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ගයිස් බොක්ස් එක අන්බොක්ස් කරාම ප්‍රස් ලුක් එකෙන්ම වව් ඉම්ප්‍රෙෂන් එකක් දැනෙන ප්‍රීමියම් ලුක් එකක් තියෙන ගිම්බල් එකක් අපිට බලා ගන්න පුළුවන්. ගිම්බල් එකේ ලොක් එක දිගෑර ගන්න ඕන. ඊට පස්සේ පොඩි ට්‍රයිපොඩ් එකක් අපිට හම්බෙනවා. ට්‍රයිපොඩ් එක මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ අපිට මැග්නටික් ක්ලෑම්ප් එකක් හම්බෙනවා. මේක DJI බ්‍රෑන්ඩ් එකෙන්ම හදපු පවර්ෆුල් මැග්නට් එකක්. ෆෝන් එක ගිම්බල් එකට ශක්තිමත්ම සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම ගිම්බල් එකේ පොඩි ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඩිස්ප්ලේ එක යට M අකුරෙන් තියෙන පවර් බටන් එක එකපාරක් ක්ලික් කරලා DJI ලගේ මිමෝ කියන ඇප් එක මාර්ගයෙන් ෆෝන් එකට ගිම්බල් එක පහසුවෙන්ම කනෙක්ට් කරගන්න පුළුවන්. පොඩි වෙලාවයි පෙයා වෙන්න යන්නේ. ඊට පස්ස මෙන්න මේ විදියට ස්ටැබිලේෂන් කරගන්න පුළුවන්. iPhone Android ඕන ෆෝන් එකකින් වීඩියෝ කරද්දි ස්ටැබිලේෂන් හැකියාව සහ සිනමටික් වයිබ් එක නෙක්ස්ට් ලෙවල් එකට ගන්න තමයි මේ ගිම්බල් එකේ ප්‍රධාන හැකියාව වෙන්නේ. දැන් අපි බලමු ගිම්බල් එකේ තියෙන ෆන්ක්ෂන් කීස් මොනවද කියලා. ඩිස්ප්ලේ එකට පහලින් තියෙන ජෝස්ටික් බටන් එකෙන් වීඩියෝ එක left right up down විදියට මූව් කරලා ලස්සනට ස්මූත්ව රොටේට් කරගන්න පුළුවන්. රෙඩ් බටන් එකෙන් වීඩියෝ එක රෙකෝඩින් ස්ටාර්ට් කරන්න පුළුවන්. පහලින් තියෙන මෝඩ් බටන් එක එකපාරක් ප්‍රෙස් කරාම ෆ්‍රන්ට් කැම් එක බැක් කැම් එකට ස්විච් කරගන්න පුළුවන් සහ දෙපාරක් ක්ලික් කරාම vertical horizontal rotate කරගන්න පුළුවන්. TikTok වලට portrait, YouTube වලට landscape වගේ වීඩියෝස් අපිට ලස්සනට content creation වලින් හදාගන්න පුළුවන් මෙන්න මේ මෝඩ් එකේ. ඊට පස්සේ smooth zoom in shot ගන්න side එකෙන් zoom control බටන් එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ගිම්බල් එක පිටිපස්සේ ට්‍රිගර් බටන් එකක් තියෙනවා. ඒක එකපාරක් ක්ලික් කරාම ෆෝන් එක මොන විදියට තිබුණත් ස්ට්‍රේට් පොසිෂන් එකට ගන්න පුළුවන්. ට්‍රිගර් බටන් එක ට්‍රිපල් ප්‍රෙස් කරාම විශේෂ ෆන්ක්ෂන් එකක් වන ඇක්ටිව් ට්‍රැකින් මෝඩ් එක ස්ටාර්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගිම්බල් එක ෆේස් ෆලෝ කරනවා. අපි හැරෙන පැත්තට මූව් වෙන නිසා තනියම උනත් වීඩියෝ ස්මූත්ව ෂූට් කරගන්න පුළුවන්. ඩාන්සින් වීඩියෝ, කුකින් වීඩියෝ, ට්‍රැවල් වොක් කරන අයට සුපිරිම ගැජට් එකක් තමයි මේ Osmo Mobile SE කියලා කියන්නේ. සාක්කුවේ වුණත් දාගෙන යන්න පුළුවන් නිසා පහසුවෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. අවසාන වශයෙන් මිල ගැන කතා කරොත් රුපියල් 25000 30000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් ගයිස් ෆෝන් එකෙන් සිනමැටික් ක්වොලිටි වීඩියෝ ගන්න, බ්ලොග් නෙක්ස්ට් ලෙවල් කරගන්න, TikTok ක්‍රියේට් ප්‍රොෆෙෂනල් ලුක් එකකට ගන්න මේක සුපිරි ගිම්බල් එකක්. වීඩියෝ හදන්න නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මෙවැනි වීඩියෝ හිට නැවත හමු වෙන තුරු ඔබට සුබ දවසක්.